ෆස්ට් ටයිම් තමයි මම මේ තනි ව්ලොග් එකක් කරන්නේ. හරිද? අනිත් හැම වෙලාවකම මගේ යාළුවෙක් හිටියා. අද තනියෙන් ඒ වුණාට කොහොම හරි කොල්ලා වැඩේ කරනවා. මේ කවුදෝ මනුබගේ ඇයි කළේ ආදරේ නයික් යනවා. සරුංග තියනවා ගොඩක් නේද? මම අයිස්ක්‍රීම් එක ගත්තා. පුට්ටන් නට්ටයක් ගත්තේ. දැන් ඒකත් අරගෙන මම යනවා අර පැත්තට. ආරම ගේසිගෙන අයිස්ක්‍රීම් එක හොඳටම දීලා මේ වැටෙනවා. අර ඔයාලට පේනවද මේ හැම තැනම වගේ ගොඩක් කට්ටිය ඉන්න චූටි චූටියට පේනවද? එතකොට මම මෙතන තනියම සිංගල් ජීවිතේනේ කොහොමද? යාළුවනේ අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තියෙන්නේ. වැඩේ කියන්නේ මම වැඩ වගේ ගියා චැලෙන්ජ් එකක් කරන්න. හරිද? චැලෙන්ජ් එක කරන්න ගියාට අඩුව මට වීඩියෝ කරගන්න කවුරුත් නැහැ. ෆස්ට් ටයිම් තමයි තනියම ගිහලා බ්ලොග් එකක් කරේ. ඒකත් ගාලු කොටුයි. ගොඩක් කට්ටිය ඉන්නවා. මම හිතුවා කරගන්න පුළුවන් කියලා. ඒත් මම වීඩියෝස් ටිකක් ගත්තා. දැන් මේක අරන් මාසයක් විතර යනවා මේ ව්ලොග් එක කරලා. මම දානවද නැත්තේ කියලා හිතුවා කිව්වා පාරක්ම. ඒත් මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න. වීඩියෝ එක බලලා ඉන්න කොහොමද කියලා. කොල්ලට අකට ලැපි ගොඩක් එනවා. එහෙනම් වීඩියෝ එක දැම්මම අපි. දැන් මට 35යි. හරිද? දැන් අපි යමු මොන හරි බොන්න හොයාගෙන. මේ චූටි ළමයි වගේක් ඇවිල්ලා ඉන්නවා. මාකර ස්කූල් ට්‍රිප් එකක් මං හිතන්නේ. ඔයාලට පේනවද දන්නේ මේ හරියෙන් ඉන්නවා. අද ඉතින් එකපාරටම ගාල්ලෙන් මතුනේ කොහොමද කියලා බලන්න ඇති. අද පට්ට ට්‍රැෆික් එක මම බස් එකේ ආවේ. ඉතින් මම ඒවා වීඩියෝ කරේ නෑ. එහෙනම් ඉස්සරහට මෙතෙන් නම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. බස ලැජ්ජා. අත්ත නෝන්ඩි. ඉනා වෙනවා මිස්. අරෙන් ලස්සන ටීචර් කෙනෙක්. තාපාට සාරියක් යනවා. ඇවිල්ලා ඉන්නේ හොගානා පොකුණ. එතකොට මේ තියෙන හොගානා පොකුණ. දැකලා නම් බලා ගන්න. ගයිස් අර දෙන්නේ සරුංග. ඔයාලට පේනවද දන්නේ ලොකු නයික් යනවා. පත නයික් කියන්නේ අර කාබරංගේකුත් තියනවා. අපි හැරෙට ගිහිල්ලා බලමු. මාර්ගයේස්සේ කියන්නේ ඉරව්වට පිටපෑවම මං කළු වෙනවා. හරිද? දැන් මට 35යි. ඒ වුණාට මම දැන් කොපි එකක් බොන්න බැරි මේ වෙලාව ටයිම් එක සෙට් නැහැ කොපි එකක් බොන්න. ඒ හින්දා අපි අයිස්ක්‍රීම් එකක්වත් හොයන් කමු. යමු නේද? බලමු 2000කින් මොනවද කියලා අපිට කරන්න පුළුවන් මේ ගාලු කොටුවේ. එනදාට කොටුවට යනකොට එන්නේ මගේ අතිසාර මිත්‍රයෙක් එක්ක. හරි මම පිට ගත්තා. මම පිට අරගෙන පිට ගත්තම මං කිව්වා ඔන්න මාළුවකට එනේවා. වද? අද මම තනියම චැලෙන්ජ් එකක් කරනවා. අපි බලමු මොකද කියලා වෙන්නේ. දැන් මම ඉන්නේ ක්ලිපර් එක ළඟ. මේ තියෙන අර ඔයාලා හැමෝම දන්න අර දිව්‍ය ලෝකයේ වගේ පොට් එක. කාලෙකින් ගියෙත් නැහැ තන්ට ඒ ප්ලේස් එකට යන්නත් ඕනේ. ඊට කලින් අයිස්ක්‍රීම් එකක් කාලා පොඩ්ඩක් චිල් එකේ ඉන්නවා. එහෙනම් අපි අයිස්ක්‍රීම් එකක් හොයන් යමු. හා මල්ලි. අඳුර ගත්තද? ගයිස් මල ඇණයක් කියලා තියෙන මම පට්ට කලුවට පේන්නේ නැහැ නේ. මොන්ගෝලියාවේ ඩැල්ලක් වගේ හරිද? මේ ඉරව්වට පිටු බලන්න යන්නේ අන්න එකයි කේස් එක. හරි. දැන් මම යනවා ලයිට් හවුස් එකේ පැත්තට. හරිද? ඒකට ගිහලා අයිස්ක්‍රීම් එකක් කමු. එහෙනම් යා. එතකම මම වීඩියෝ කරන්න. ඇයියා කඩෝ මම පට්ට කලුයිනේ. අපි එන ගමන් මේකටත් එමු. ගයිස් නයික් යනවා. සරුංග තියනවා ගොඩක් නේද?
ගයිස් මේ අතන ඉන්න අයියා සින්දුවක් කියනවා හරිද මම දැන් අතන හිටියා අතනට වෙලා වාඩිලා හිටියේ ඊට පස්සේ මට සවුන්ඩ් එකක් ආවා කවුරු ප්ලේ කරන සද්දයක් ඊට පස්සේ මම බැලුවේ අතන අයියා කෙනෙක් සින්දු කියනවා අපි ගිහලා බලමු මං ආ විතරයි ඒකේ සින්දු කියන එක නැවතුන්නේ. ආයි බලමු. තාම අයිස්ක්‍රීම් එක ගන්න ඕනෙත් නෑ. ලයිට් හවුස් එකේ පැත්තට යන්න ඕනේ. මං අන්න අර පේන්න අන්න අර ඩොටේ ඉඳලා එන්න මේ පේන අර ලයිට් හවුස් එකේ පැත්තට. නැත්නම් අර පැත්තට යන්න ඕනේ හැරිලා දකුණට. මේකේ තාම සින්දු කියන්නේ බලමු. Guys, මෙතන අයියලා දෙන්නේ සින්දු කියනවා මාරු. අයිස්ක්‍රීම් කඩයක් හොයන් ගියා බලද්දි මෙතන පල්ලෙහාම අයිස්ක්‍රීම් කඩයක් තිබිලා. මෙතන අයිස්ක්‍රීම් කඩයක් තිබිලා. කවුද දෙන්නේ දන්නේ? එලිෆන්ට් හවුස්. මම අයිස්ක්‍රීම් එක ගත්තා ෆුට් ඇන් නට්ටයක් ගත්තේ දැන් ඒකත් අරගෙන මම යනවා අර පැත්තට හරිද මොකද සන්සෙට් එක බලනවා තව ටිකකින් සන්සෙට් එක බලලා එහෙම මොන හරි නෙමෙයි කොපි එකක් බොන්න ඒ වයිබ් එක ඉතින් කියලා වැඩක් නැහැ අපි අතන ඉස්සරහට ගිහිල්ලා හරිද මේ අයිස්ක්‍රීම් කෝන් එකක් කනගම් මැච් එක බලමු අර කට්ටිය අය ක්‍රිකට් ගහනවානේ පොඩ්ඩක් ලැජ්ජයි වීඩියෝ කරන්න ඉතින් දැන් පොඩ්ඩක් ගියා ලැජ්ජයි මාරම ලස්සනයි බලන්න ගයිස් ඒ වයිබ් එක ඉතින් ගාල්ලේ විතරයි මේ වයිබ් එක තියෙන්නේ කියලා වැඩක් නැහැ ගයිස් මම අර මැච් එක තියෙන තැනට ආවා දැන් ඉතින් මැච් එක බලාගෙන අයිස්ක්‍රීම් කෝන් එක කනවා ඔයාලා ඉතින් මැච් එක පොඩ්ඩක් බලන්න මාත් එක්ක අප්පට සිරියනවානේ දී වෙලා අයිස්ක්‍රීම් එක අන්න පොලේ ගියා ඒක උලකට ගියේ ඉස්සරද මම විසික් කරේ නැහැ මෙන්න අතක් චප් වෙන සීන් එකක් තියෙනවා මේවා ඩස්ට්බින් එකකට දාලා යන්න යනකොට හොදි නැතුව අයිස්ක්‍රීම් කන්නේ මේ ගයිස් මාරම කියන අයිස්ක්‍රීම් එක උඩරම දීලා දැට මේ කාලෙම හම්බෙන්නේ බලන්න ගයිස් ඒ වයිබ් එක මාරයිනේ සරුංගල් අහස යවනවා කට්ටිය ගොඩයි වෙනදාට නම් ගොඩක් සෙනගින සෙන්සර් එක දවස්වල සතිය දවස්වල නැහැ අපි යන කෝපියක් වුණා ආරයි පැත්තේ සන්සෙට් එක හරියට සෙට් වෙන ගමන් තියෙන්නේ අපි යමු කැෆේ එකට කෝපි එකක් බොන්න අද මම වොයිස් එක බහලා තියෙන්නේ මම පවර්ස් බහලා තියෙන තනියම ඉඳලා ලැජ්ජායි වෙයි එන අපි කෝපි එකක් බොන්න ගයිස් කැපචිනෝ එකක් දැම්මා අපි කැපචිනෝ එක එනකන් යමු කැපචිනෝ එක රෙඩි වෙනවා එතකොට ඉන්නේ මේ මම මේ තියෙන මගේ පොට්ටනිය බෑග් එකේ නයිමල්ල වෙන්දට මගේ යාළුවොත් එක්ක එනවා දැන් එවෙන්නේ නැති තරම් මාරම වයිබ් එකක් තියෙන මෙතන අර වැඩිම වයි ඒ කියන්නේ වැඩිම ලයින් එකත් නෙමෙයි හට් ටික තියෙන්නේ
මේ හත් ටික දැම්මම තමයි සන්සෙට් එක වහන්න. පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළු වූ මහදේ කවුරුද තනිමැකුවේ. ගයිස් සන්සෙට් එක හරිය බහිනවා. දැන් කොපි එක බීලා ඉවරයි. දැන් මම යනවා සන්සෙට් එක බලන්න. ගයිස් මේ වැඩේ නම් හරියන්නේ නැහැ හරිද? මේ ලයිට් එක කට්ටිය එන හතර වටේ සන්සෙට් එක වහිනවා. ගයිස් මාර වැඩේ කියන්නේ අද පට්ට ලැජ්ජයි. හරිද? දැන් අර වීඩියෝ කරන්න මාරම ලැජ්ජයි. සන්සෙට් එක බලමු අපි. මාරම වයිබ් එකක් තියෙන. බලන කට්ටිය ඔබේ බලයි. කවුදෝ මනුබගේ කියා දෙන්න නොහැගේ. ඇයි කළේ ආදරේ නෑ කිසිවක් නොහැගේ. මින් මතු දාමා ඔබගේ ඇයි කළේ ආදරේ මේ නැවතුම සසරේ ඔබ පමණයි මා සොදුරේ. ගයිස් මල්ල දෙන්නෙක් හම්බුණා. වගේ සන්සෙට් එකත් එක්ක වීඩියෝ එකක් ගන්න ඕන වුණා. හරිද? ඒකට උදව් කරේ මේ මල්ලිලා දෙන්න. මේ මල්ලි මාපලගම කිව්වා. ඔයාලා ගානේ මම වීඩියෝ එකක් කරා. පිටිගල දන්නවද? ඒ හරි. මාර හොඳ මිනිස්සු ඉතින්. දැන් ඒ දෙන්නත් එක්ක chat එකක් දාගෙන ඉන්න මට මෙච්චරලා ලැජ්ජා හිටියේ. ඇයි ඉතින් තනියෙන් වීඩියෝ කරේ? කවදාවත් ඉතින් තනියෙන් ඇවිල්ලා ලොග් එකක් ගහලා නැහැ. දැන් පොඩ්ඩක් ලැජ්ජාව කිය කොල්ල දෙන්න ඉන්නේ හින්දා. මාර වැඩේ කියන්නේ ගයිස් අර මල්ලිලා දෙන්නට බස් එක යනවා කියලා පරක්කුයි කියලා මල්ලිලා දෙන්න යන්න උනා. යන්න ඕනේ කිව්වා. ඊට පස්සේ දෙන්න ගියා. මල්ලා මේ vlog එක බලනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් දවසක අපි හම්බෙයි. එදාට chat එකක් දාමු. අඩේ දැන් ගොඩක් කට්ටිය ඉන්නවා මෙතන. අර ඔයාලට පේනවද මේ හැම තැනම වයි ගොඩක් කට්ටිය ඉන්නවා. චූටියට පේනවද? එතකොට මම මෙතන තනියම. සිංගල් ජීවිතේනේ කොහොමද ඉතින් තනිකර ජීවිතේ. මාරම ලස්සනයි. මාරම වයිබ් එකක් තියෙනවා. ඇත්තටම ගෙදරට වෙලා ඉඳලා මේ වගේ තැනකට මෙහෙම එනමයි කියන්නේ මාරම නිදහස්. සතියකට එකපාරක්වත් මෙහෙම ඇවිදලා කරලා ඉන්න තියෙනවා නම් මාරු. යාළුවනේ හිතාගෙන ගිය විතර වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මට ලැජ්ජ හිතුණා. මොකද ගාල්කොටු වගේ පබ්ලික් තැනක තනියම වීඩියෝ කරනවා කියන්නේ vlog එකක් කරනවා කියන්නේ ඒක පොඩ්ඩක් අවුල් හරිද? කොහොම හරි ඒ වුණාට සාමාන්‍ය වීඩියෝ ක්ලිප් එකක් ගත්තා මට පුළුවන් විදියට. ඒත් මම හිතනවා ඒක හොඳ වෙයි කියලා. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. subscribe කරපු යාළුවෙක් නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඔයාලගේ support එක මට මාර වටිනවා ඉස්සරහට ගමනක් යන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම්
See you. Bye.